ඔන්න ඉතින් වීකෙන්ඩ් එක ගත කරන්න සුපිරි ප්ලේස් එකක් කොහෙට මට හම්බුණා මාතර තියෙන සර්ෆ් ඩයින් බීච් සයිඩ් හොටෙල් ඇන්ඩ් රෙස්ටොරන්ට් එක. ඉතින් මෙන්න මෙහෙමයි මම ඇතුළට ගියේ. ඉතින් සර්ෆ් ඩයින් එකේ වටපිටාව මාරම ලස්සනට හදලා තිබ්බා. කොළඹ ඉඳන් මාතර ගිහිල්ලා මහන්සියටම එහෙම්ම වාඩි වෙලා පොඩ්ඩක් වෙලා රෙස්ටොරන්ට් එක දිහාත් බලාගෙන හිටියා. ඊට පස්සේ මම කැෂිය එක ගාවට ගිහිල්ලා ඉතින් රෙස්ටොරන්ට් එක ගැනයි හොටෙල් එක ගැන විස්තර ටිකක් අහගෙන චෙකින් වුණා. ඔන්න ඉතින් මගේ රූම් එකේ කී එක මට හම්බුණා. ඕගලන්ටත් පුළුවන් මෙතෙන්ට ආවොත් AC නන් AC ඒ වගේම AC with hot water විදිහට ඔයාට කැමති කාමරයක් අරගන්න. ඉතින් ඔයා තනියෙන් එනවනම් ඔයාට ඒ විදිහට ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ තැනකට කපල් එකක් එන්න පුළුවන් නම් නියමයි. හැබැයි ඉතින් මං වගේ තනි කෙඩෝ ටික දුක් වෙන්න හැම එපා. මොකද මෙහෙට આવත් පුළුවන් සුද්ධි එක් හරි සෙට් කරගෙන යන්න. ඉතින් මම මහන්සියටත් එක්ක ටක් ගාලා දුවගෙන ගියා කාමරේ මොන වගේද කියලා බලන්න. මොකද වොෂ් එකක් දාගන්නත් ඕනේ. ඇතුළට ගියාට පස්සේ සුපිරි කාමරයක් මට දකින්න තිබ්බා. AC රූම් එකක් තමයි මම ගත්තේ. ඉතින් බෑග් එකත් පැත්තකින් තියලා පොඩ්ඩක් වාඩි වෙලා පොඩි රූම් ටූර් එකක් ගියා. ඉතින් ඊට පස්සේ තමයි මම වැදගත්ම දේ කරන්න ලෑස්ති වුණේ. වොෂ් රූම් එකට ගිහිල්ලා ටක් ගාලා වොෂ් එකක් දාගෙන මම ලෑස්ති වුණා සර්ෆ් කරන්න යන්න. ඉතින් ඇඳුමකුත් දාගෙන ඇවිල්ලා මං ඊළඟට ගියේ මට හරියන සර්ෆ් බෝඩ් එකක් හොයාගන්න. ඉතින් සර්ෆින් කරන්න ඔයා තාස කෙනෙක් නම් මේක සුපිරිම සුපිරි ප්ලේස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් සර්ෆ් බෝඩ් එකක් තෝරගත්තට පස්සේ මම එහෙම කෙලින්ම ගියා බීච් එකට. සර්ෆින් කරන්න දන්න කෙනෙක්ට වගේම සර්ෆින් කරන්න ඉගෙන ගන්නත් මේක සුපිරිම සුපිරි ප්ලේස් එකක්. ඉතින් බීච් එකට යනකොට මම දැක්කා ලංකාව වගේම ෆොරින් අයත් ගොඩක් ට්‍රේනින් වෙනවා වගේම සර්ෆ් කරනවා. ඔන්න ඔහොම ඉතින් මං එනකොට සුද්ධියෙන් සර්ෆ් කර කර හිටියේ. ඉතින් සිංගල් කට්ටිය දුක් වෙන්න එපා. මෙතෙන්ට ආවොත් ඔයාලට සුද්ධියක් හරි සෙට් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම සර්ෆ් කරලා ඊට පස්සේ ආවා. මම එන්නකොට ටිකක් හවස් වෙලා තිබුණ නිසා ඉතින් රෑ වුණා. දැන් පොඩි ටුවර් එකක් ගියා. මොන වගේද රෙස්ටොරන්ට් එක තියෙන්නේ කියලා බලන්න. මං යනකොටත් කට්ටියක් පොඩි පාටි එකක් දාලා තිබ්බා. ඉතින් රෑට මාරම ලස්සනයි මේ රෙස්ටොරන්ට් එක. මං එහෙම නිදාගෙන ඊළඟ දවසේ උදේ නැගිට්ටේ මෝර්නින් ටී එක ගන්න. ඉතින් මෝර්නින් ටී එකත් ගත්තට පස්සේ එහෙම මම ගියේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතෙන්දී ඔයාට කැමති දෙයක් ඕඩර් කරගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. ඉතින් මම ඊට පස්සේ ගියේ කාලා ඉතින් තෙලනේ ඔය තෙල බස්ස ගන්නත් එක්ක මම ගියා පොඩි ගේම්ස් වගේ ප්ලේ කරන්න. ඉතින් 8 බෝල් පූල් සෙල්ලම් කරන්න නම් ඔයගලන්ට ඒවත් පුළුවන්. ඒ වගේ මට හම්බුන සුපිරි ඩාට් බෝඩ් එකක්. මේ වීඩියෝ එක නම් ගත්තේ බොරුවට ඩාට් එකක් කලවලා. මෙතන කියන්න ඕන දෙයක් තමයි BYOBත් මෙතන තියෙනවා. මෙතන කෑමත් සුපිරි. ඉතින් ඔයාට පාටියක් වගේ දානවා නම් සුපිරිම සුපිරි ප්ලේස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම සර්ෆ් ඩයින් එකේ උඩම තට්ටුවට ගිහිල්ලා පොඩ්ඩක් මේ වීව් එක රස වින්දා. ඇත්තටම මාරම ලස්සනයි කියන්න. ඊට පස්සේ ඉතින් ලන්ච් එකත් අරගෙන මං එහෙම එන්න ලෑස්ති වුණා. ඉතින් ඕගොල්ලොත් වීකෙන්ඩ් එක සතුටින් ගත කරන්න සුපිරි ප්ලේස් එකක් හොයනවා නම් සර්ෆ් ඩයින් රෙස්ටොරන්ට් එක සුපිරිම සුපිරි ප්ලේස් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඕගලන්ට වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බරයට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.